විරුද්ධ දෙන්නේ නෑ සතුට දෙන්නේ නෑ ඔබ මට දීපුවේ සිනහස වෙන කාටත් අයිති වෙන්නේ නෑ. ඔබ මේ දකින්නේ කැලණි විහාරය ළඟ පන්සලේ පාරයිනක තමන් තනියෙන් අනුන්ගේ සින්දුවක් කියාගෙන ජීවත් වුණු දනුකගේ කතාව එහෙම් පිටිම වෙනස් වුණු කතාවක් ගැන. මේ දනුක කියන සින්දුව අයිති දුමින්ද ශ්‍රීමාල් කියන සංගීතවේදියාට. ඉතින් එතුමා කැලණි විහාරයේ වෙන පුදා ගන්න ආපු අවස්ථාවේදී මේ දනුක සින්දුව කියනවා ඇහිලා මෙතුමා මේ විදිහට වීඩියෝ කරලා තියෙනවා. ඉතින් එතුමා ඉස්සරහට කරලා තියෙන දේ දැක්කොත් ඔබ අප පුදුමයටපත් වෙයි. ඉතින් මේ දුමින්ද මහත්තයා මේ ඇස් අන්ද ඉතා හිත ශක්තිවත් දනුකට තමන්ගේ වියදමින් තමන්ගේ ශබ්දාගාරයේදී සින්දුවක් හදා දෙන්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් මේ සින්දුව ඉතින් දනුක ඉතා ආදරයෙන් වැළඳගෙන ඔව් කියනවා. ඉතින් මේ සින්දුව අපි අහලා බලමු. ඉතින් මේ දනුකට ශක්තියක් වෙන්න ඔබේ ප්‍රසංගයටත් මොහොව සම්බන්ධ කරගන්න පුළුවන්. මොහුගේ නම්බරේ අපි පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් මෙයා සම්බන්ධ කරගන්න කියලා අපි ඉල්ලීම් ගොත් කරනවා. සිනාරන් මාවතේ ඔබ නැතිනම් හාමතේ සින්දු කියන ජීවිතේ මට උරුමයි මාවතේ. ඔබෙන් ලැබෙන ආදරේ මගේ මහසාගරේ 33 කෝටියක් දෙවියෝ දකිව මේ ආදරේ.